මගේ සංජය කියන යාළුවා එයා දින 228ක් නිවාඩු නොලබා එයාගේ බිරිඳට දරුවා හම්බෙන්න හිටියේ. එයාගේ බිරිඳට දරුවා හම්බ වුණාම දරුවට උප්පැන්න දෙන්න යන තමයි එයාගේ ඊළඟ නිවාඩු තිබ්බේ. නමුත් ඉතින් ඒ අවස්ථාවේදී එයා මිය ගියා. මගෙත් එක්කලා හැමදාම එයා කීකේ හිටියේ එකම දෙයයි කොප්‍රල් පෙරේරා. මගේ එකම බලාපොරොත්තුව මගේ බිරිඳ සහ මව. මොකද මට අවුරුදු 5ේදී මගේ තාත්තා නැති වුණේ. මාව අම්මා තමයි බලාගත්තේ. දැන් මගේ ඊට පස්සේ මගේ බිරිඳ මගේ එකම හයිය මට පුතෙක් ඕනා. මොකද තාත්තත් නැතුව මාව හදපු මගේ අම්මත් මම එනකල් මග බලාගෙන ඉන්න මගේ බිරිඳත් රැකගන්න මගේ දරුවා තමයි හයියක් වෙන්නේ. මට ඉතින් ඇත්තටම පුතෙක් තමයි ඕන කරන්නේ. මගේ ලොකුම බලාපොරොත්තු එක එයා ආපුදා ඉඳලා එයාගේ බිරිඳට දරුවා හම්බ වෙන තාක් එයා මිය යන තාක් අවසාන මොහොතේත් එයා මතක් කරගෙන ගියේ එයා ඒ දේ හැම වෙලේම එයාගේ බිරිඳ ගැබ්බරව ඉන්න ෆොටෝ එකක් එයා ළඟ තිබුණා. ඒක තමයි එයා හැම වෙලේම බලාගෙන එයාගේ හිතට ධෛර්යයක් ගත්තේ. එතකොට ඒක අපිටත් ධෛර්යයක් වුණා. නමුත් ඉතින් දැන් මතක් වෙනකොට උනත් ඒක ලොකු වේදනාවක්. ඇත්තටම අවාසනාවන්ත සිද්ධියක්. ඉතින් මේ ඇටැක් එකකින් 5 දිනක් එකතැනම මිය ගියා. 5 දිනක් එකතැනම මිය ගියා. මමත් ආබාධිත වුණා. මටත් දැන් මගේ ඔළුවේ කැලේ තියෙනවා. මගේ මතකේ නැතු යනවා. මට ඔළුව කැක්කුමක් එනවා. කලන්ත ගතිය වගේ හැදෙනවා. ඒ වගේ අතුරු ආබාධ ඉතින් ගොඩක් තියෙනවා.